අල්ලාහ් දෙවිඳාන්ගේ නාමයෙන් ජෙරුසලමේ පැරණි බයිතුල් මුකද්දස් දේවස්ථානය තුල සකරියා අලයිහිස්සලාම් තුමාණන් ජීවත් විය. එතුමා අල්ලාහ්ගේ ඒකියත්වය එනම් තෞහීද් දේශනා කළ ඉතා නිහතමානී නබිවරයෙකි. දිනක් මරියම් තුමියගේ කුටිය තුල කාලයේ ලැබුණු දිව්‍යමය පළතුරු දැක සකරියා තුමා මවිතයටපත් විය. මේවා අල්ලාහ්ගෙන් ලැබුණු දේයයි මරියම් තුමිය දුන් පිළිතුර එතුමාගේ හදවතේ බලාපොරොත්තු අවදි කළේය. ඍතු වලින් තොරව පළතුරු දිය හැකි අල්ලාහට මහලු වී පසුවන තමාට දරුවෙකු ලබා දිය හැකි බව එතුමා විශ්වාස කරමින් රහසින් තමන්ගේ ප්‍රාර්ථනාවන් කිරීමට පටන් ගත්තේ. අල්ලාහ් එම ප්‍රාර්ථනාව තුකලේ සත්‍ය කළේ දේවදූතයන් පැමිණ යහියා නම් පුත්‍රයෙකු ගැන සුභ ආරංචි පැවසූ අතර ප්‍රාතිහාර්යමය ලෙස එම දරුවා මෙලොවට බිහි විය. මෙම සතුට මැද වුවද එතුමාගේ ගමන පාසු නොවිය. කල විසූ බනු ඉස්රායිල්වරු ඉතා අකීකරු සහ දූෂිත වී සිටිය. නමුත් සකරියා තුමා සහ යහියා තුමා නොසැලී අල්ලාහ්ගේ මෙම සත්‍ය දේශනා කළහ. මතක තබාගත යුතු වැදගත්ම පණිවිඩය සියලු දොරවල් වැසී ඇති විට අල්ලාහ් දෙවිඳානන් ආස් දොරවල් විවෘත කරයි. කිසි විටකත් බලාපොරොත්තු අත් නොහරින්න අල්ලාහ් කෙරෙහි පමණක් විශ්වාසය තබමින් ඔබගේ ප්‍රාර්ථනාවන් කරගෙන යන්න. අල්ලාහ් එම ප්‍රාර්ථනාවන් සඵල කරාවී යයි දැඩි ස්ථාවරයක සිටමින් ඔබගේ ප්‍රාර්ථනාවන් කරගෙන යන්න. අල්ලාහ් එම ප්‍රාර්ථනාවන් ඔබට සඵල කර දෙන්නේය. අස්සලාමු අලයිකුම් වරහ්මතුල්ලාහි වබරකාතුහු.